Hello guys, අද අපි ගන්න හදන්නේ Minecraft. අපි අද තෝපතක හිර වෙලා ඉන්නේ. අපි මේක ඉඳලා ගොඩක් වැඩ කරන්න ඕනේ. පේන්නේ නැති දූපතේ ඉන්නේ මේ මොනවත් කරන්න බෑ. දූපතක අපි ඉන්නේ ඒක හිච්චි දූපතක්. එතන මොකක් හරි තියෙනවා අපි මේ ගහ කපාගෙන මොනවද? ගහ කපාගෙන පටන් ගමු. ගස් ටිකක් ඉන්නන්නත් ඕන අපි මේ ගෙයක් හදාගන්න ඕන ගස් ටික කපලා. හැබැයි දැන්ට ඉන්නේ පොඩි ගෙයක් හදනවා. පස්සේ හදනවා ටිකක් ලොකු එකක්. ඒක තමයි කරන්න ඉන්නේ වැඩේ. අපි මේක එපිසෝඩ් දාන්නේ. ඒකින්ද එපිසෝඩ් දාන නිසා දවස් යන. ඒකින්ද මම එපිසෝඩ් දාන්නේ දවස් දෙකෙන් දෙක නැත්නම් එක දවසක් දාන දෙකක් විතර. ඒක තමයි කරන්නේ. දූපතක් අපිට මේක තුළ අයන් හම්බ වෙන්නේ. මේවා හම්බුනාට අපිට එන්නේ ගස් මේවයි මේ ස්ටෝනු විතරයි. අයන් කෝල් ඒවයි හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට කෝල් හම්බ වෙන එකකුත් නැහැ. ඒවට ඉතින් අපිට කෝල් නැතුව අපිට පන්දම් හදන්න බෑ. ඒක තමයි තියෙන අවුල. කෝල් නැතුව පන්දම් හදන්න බෑ අපිට. අපි පතෙක්වත් නෑ නේ. ගස් 3ක් විතර කඩාගෙන ඊළඟට අපි පටන් ගන්න ඕනේ මේ එකක් කරන බේස් එක. කෑම අපිට පුළුවන් හදාගන්න. එළෝනේ අර මකුණ ආවහම අපිට හැකි කිලින්ම මේවා දෙකක් අරගෙන මාරුදර ඒවා දෙකක් විතර හදාගන්න ඕනේ. ඒවා දෙකක් විතර හදලා අපිට පුළුවන් මේ මාළු ටිකක් අල්ලගෙන කන්න. ඒක ගොඩක් හොඳයි. එතකොට මාළු ටිකක් අල්ලන් කෑවහම අපිට හැකි ටික මේව කරලා අපිට එතකොට මැරෙන්න ඕනේ නෑ. ඒ වුණත් අවුලක් නෑ අපිට. අපි හිච්චි බේස් එකක් අරගෙන ටිකක් ලොකු දූපතක් තියෙනවා වගේ. ඒකත් වැලි අවුලක් නෑ. අපි මේ වගේ දොරක් හදාගමු. මේ දොරක් හදාගමු. මේවා දෙක හයක් විතර හදාගමු. පිකැක්ස් එකක් හදුවද? කඩුවක් හදාගත්තා. හදාගෙන මේ ඇතිනේ. පොරවක් හදාගමු. මේ ඇති. දැන් අපි අපේ ගේ ගහන්න පටන් ගමු. 16 බලමු. 16යි 6යි 12යි. හරි. ඊළඟට දෙකක් හිතුවේ. පට්ට දූපත් තියෙනවා. යන්න තිබ්බනම් මාරු. ලොකු දූපත්. අපෝයි ලැග්ගුණානේ. ලැග්ගුණ අවුලන්නේ අපිට. කී හදමු. මෙතන තියෙනවා 32ක්. ඔව් 32ක් විතර 32ක් තියෙන තමයි. මේ කොහෙද මේක? අවුලන්නේ අපි යමු. හම්බුණා. ලැග් එක හරිය හම්බෝ. දැන් ඔය මේ කොහෙද මේ ගහන්නේ? ලැග් එක හරිය හොඳයි ගොඩක්. මේක අපි ලොකු ගයක් පස්සේ ගහමු. දැන්ට මේ පොඩි ගයක් ගහමු. අපිට ඉන්න මේකේ රෑට ඉතින් කරන්න ඕනේ. දොරක් දාගමුකෝ මේ හරිය. එළියෙන් ඉඳන් දාගමුකෝ දොර. දැන් තන එකයි. ini cara tahu lah. Itu minta saya gampang. Iya, saya agak kata. Ini kemihim kayak apa ibarat ini gahak kapagan වෙනවා.
ඔය අපිට ওই ගස්සක් කපා ගන්න ඕන. ගහසකින් ඇපල් ගෙඩියක් ඇපල් එහෙම තිබිලා කන්නත් ඇහැක. මේක දැන් ඉතින් ගස් ටික කපාගෙන ආයි හදන්න ආයි මේ කරන්න. ඊට කොයි හරි ඇතිද දෙ ඊට තාමත් දාපල් හරි ඒක අවුල දවල් වෙලා තමයි හොඳට තියෙන්නේ. හරි ඒවා 8යි මේවා 12යි අවුලන්නේ ඒත් හොඳයි. ඒ ගන්නත් හොඳයි. ඒ කවුද මෙහෙ ගන්නේ? ඒවා ටික මෙහෙම තට්ටු 3ක එකක් හදාගෙන දෙකක් කරලා. මේ තට්ටු දෙකක එකක් හදාගමු පොඩ්ඩක්. මේවා දැන් අපි එක්කන ගිහින් තා ගහක් කපන්න පොරව මට මේ ටිකක් කපන්න. මේ ටිකක් කපගෙන අපේ මේකේ ගේ වැඩ ඉවර කරගන්නත් ඕනේ. ඒ දන්නාද නැත්නම් ඉතින් අපිට මේ කරගන්න. අපි හිච්චි ගියක් ගන්න ඒක නෑ ඒයි. 24ක් තියෙනවා කොට. එකයි දෙක වහලා ගහගන්න පුළුවන්ද බලන්න. චක්කිතුරු යවලා ඒ ටික අපන්නේ අපි මේ ටිකත් හදලා කාට පනින්න බැරුව අපි ඒ ටික මේ වගේ ගහගමු. දැන් අපේ ගේ මේ ටික හරි දැන් රෑම අපි එළියට යන්න තුයිමු. මේ දූපතෙන් එහාට යන්න අපි මේකේ මේ දූපතෙන් අපි මේ දාදා යන්න ඕන වෙනත් දූපතට. ඒකත් අවුලක් නැති වෙයි. ආයි ලැග් උනා. අපෝයි ලැග් වෙන එක තමයි එපාම වෙන්නේ. එතකොට ඉතින් අපිට ලැග් වෙච්ච ගමන් උඩ පැනපැන එතන මොකද ඒ වුණත් අපේ कोई इतनी क्राफ्टिंग टेबल लेके लिए एक हफ्ता वडान අවුලක් නැහැ ඉතින් කවන්නේ පස්සේ ගත හැකියි. අවුල් අපි මෙහෙම මේක ටික කඩාගෙන අපේ පාර්ට් 1 එක මේ ටික කඩාගෙන මේ ටික කඩාගෙන හරි කඩාගමු. මේකත් කැඩුවා. අපේ ක්‍රාෆ්ටින් ටේබල් එකේ ලියේකින් ගොඩක් වැඩක් කියන්නේ වැඩක් තියලා ක්‍රාෆ්ටින් ටේබල් එක හදුවා කොහොමද මේ අපිට කෝල් හදාගත්ත හැකි අර මේ වදාලා ගානේ
මගේ මේ කටහඬ ඇහෙන්නට නම් ඒක මේකෙන් කරද්දි මේ වෙනවා. ඒ මොකද පනින්න බැරි උඩ? පනින්න බැරි වෙන්නේ පාවුද? උඩ පනින්න බැරි වුණා මොනවත් කරන්න බැරි වෙනවා. මේක ගල් කීයක් ස්ට්‍රෝන් කීයක් ඇවිල්ලාද බලමු. 17ක්. මේ තියෙන්නේ ක්‍රාෆ්ටිං ටේබල් එක. ගොඩක් හොඳයි. ක්‍රාෆ්ටිං ටේබල් එක කඩාගෙන හරි අපි මෙතනින් හදාගමු කැක්ස් එකක්. අයියෝ දැන් ඉතින් මොකද කරන්නේ? කැක්ස් එකක් විතරයි නේද හදාගන්න හැකියි. ගොඩක් නරකයි. පිකැක්ස් එකක් විතරයි මේ හතරෙන් තියෙනවා. බෝම්බ ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා තියෙනවා. මම ඔය එකක්වත් හදන්න අපෝ වැඩන්නේ. මම ගන්නම් හදන්න. අපිට දැන් අපේ මේක මේ පෙට්ටියක් වගේ එකක් හදන්න මේ හතරක්. ඒකයි ඉතින් මේක හදන්න අපිට මේක කඩාගෙන හදත හැකියි. අපි මේ ටිකක් කඩාගෙන එතකොට අපිට අර වගේ කොටු එකක් හදත හැකියි. ඒ කොටුව මේ එකක් හදන්න ඕන. අපි පිකැක්ස් එකෙන් කඩන්න තු කඩමු. මේ පිකැක්ස් එක හයක් තියෙනවා. මොකක්ද කියන්නේ? ලැග්ගිලා තියෙන නිසා හදන්න හතරක් වත්තා එකයි ඕනේ එකට. මේක හදන්න කීයක් වුණාද බලන්න. හතරක්. තා දෙකක් තිබ්බා නේද? අපි දෙකට මොනවද කඩාගමු? කයි මේකයි කඩාගමු. හරි කඩාගත්තා. දැන් මේක කඩාගෙන අපිට මේක හදලා ඒවා හතරක් නේ. ඒවා මොනවද කියලා බලමුකෝ අපි මුලින්. කමෙන්ට් පාටර ඇවිල්ලා. ඒක කඩන්න පුළුවන් පිකැක්ස් එකකින්නේ. මේ පිකැක්ස් එකකින් කඩත හැකියි. මේ වලට තියෙන ඒක තියෙන අපිට උඩට යන්න අවශ්‍ය. තිසිතාවයක් වුණොත් අතෙන්ට අපි ඉතින් මේ නමියක් දාගන්නකෝ. දැන් මෙතන ලැග් එක හරි ගිහලා නැත්තම් රැක් එක හරි ගිහලා නෑ. මේකේ වෙලාව වැඩි. ඒකින්ද අපි ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු. එහෙනම් අපි මේ එපිසෝඩ් එක යනවා. අපි යනවා. බයි බයි.